Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ වීඩියෝ සීරීස් එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ XM එකට ඩිපොසිට් කරන්න සහ XM එකේ මුදල් withdraw කරන BGL Capital Corporation එකේ වෙබ්සයිට් එක හරහා කොහොමද ඔයාගේ වැඩ කටයුතු කරන් යන්නේ, කොහොමද ඔයා මේ account එකට හරියට අලුතින්ම රෙජිස්ටර් වෙන්නේ කියන එක අලුත්ම අප්ඩේට් එකට අනුව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වෙබ්සයිට් එකේ අපි වැඩ ටික කරගෙන යන්නේ. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ ඔයාලා වැඩ කරගෙන යනකොට මොනවද ඔයාලට හම්බෙන බෙනිෆිට් කියන එකත් අපි කතා කරමු. හරි. ඉතින් මේ විදිහට ඔයාලට බලලා මම ලින්ක් එකක් කරලා තියෙනවා. අන්න ඒ ලින්ක් එකෙන් ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට sign up page එකට තමයි ඔයාලා ඇඩ් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන first name එක විදිහට ඔයාගේ නමේ මුල් කොටස ඇඩ් කරන්න. ඒ වගේම last name එක විදිහට ඔයාගේ නමේ දෙවෙනි කොටස ඇඩ් කරන්න. ඒ වගේම ඔයාලට මෙතන Gmail එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම password එකක් ඇඩ් කරන්න. ඉතින් මෙන්න මේ ටික ඇඩ් කරලා මෙතන ටික් එක දීලා මෙතන හරි ලකුණක් දීලා sign up කියන එක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් මම password එකක් ඇඩ් කරගෙන මම මේ වීඩියෝ එක ඊටු ටික කන්ටිනියු කරමු. හරි. ඉතින් මම මෙතන sign up කියන එක දෙනවා. මම මෙතන sign up කියන එක දුන්නාට පස්සේ මගේ email එකට කෝඩ් එකක් මෙයාලා යවනවා. right. ඊළඟට ඔයාව මෙන්න මේ වගේ වෙබ්සයිට් ඩෑෂ්බෝඩ් එකකට එනවා. මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක තමයි ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මම ඇඩ්‍රස් එක මගේ ෆිල් කරගන්නවා. හරි. ඉතින් මම මගේ බේසික් ඉන්ෆෝමේෂන් වල මගේ රෙසිඩන්ට් ඇඩ්‍රස් එක මෙතන දාන්න තියෙන්නේ ඔයාගේ ෆුල් ඇඩ්‍රස් එක. ඊළඟට මෙතන ඔයාගේ පාරේ නම තමයි දාන්න තියෙන්නේ. ඉතින් ඔයා උදාහරණයක් විදියට ඔයාගේ ගමට කියන විදිය නැත්තම් පාරට කියන විදිය මෙතන දාන්න පුළුවන්. ඔයාගේ ආසන්නම ටවුන් එක, ඒ වගේම ඔයාගේ ගමේ සිප් කෝඩ් එක. ඉතින් ඔයාගේ ගම ගහලා සිප් කෝඩ් කියලා ගහුවම මෙන්න මේක එනවා. ඊළඟට ඒ ටික දීලා next කියන බටන් එක දෙන්න. ඊළඟට ඔයාගෙන් අහනවා contact information, personal information ටික ඔයාගේ නම, ඊළඟට ඔයාගේ birthday එක මෙතන පෙන්නනවා. birthday එක ඔයා add කරගන්න. ඊළඟට ඔයාගේ NIC number එකක් add කරගන්න ඕන. ඊළඟට ඔයාගේ phone number එකක් add කරගන්න ඕන. ඉතින් ඔයා මේ ටික add කරගත්තට පස්සේ ඔයාලා මෙතන submit කියන එක දෙන්න. ඉතින් ඒක submit දුන්නාට පස්සේ ඔයාගෙන් කියනවා ඔයාගේ ID එකේ ෆොටෝ දෙකක් මෙතනට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයා ID එකේ ෆොටෝ දෙකක් මෙතනට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයා ඊළඟට මෙතන අප්ලෝඩ් ෆයිල් කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඩෑෂ්බෝඩ් එකට ඔයා වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඩීටේල්ස් පැය 24ක් ඇතුළත මෙයාලා වෙරිෆයි කරලා ඔයාගේ account එක වෙරිෆයි කරලා දෙනවා. ඉතින් ඔයා account එක ඔයාගේ වෙරිෆයි වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ account එක පෙන්වන්නේ. ඉතින් මෙතන total deposit එක පෙන්වනවා. ඔයා දැනට XM එකට Skrill එකට deposit කරපු ගාන පෙන්වනවා. total withdraw එක පෙන්වනවා. ඊට අමතරව මේකේ updates පෙන්වනවා. ඉතින් මම මේකෙත් ඩෑෂ්බෝඩ් එක සහ මේ විස්තර ටික මේකෙදි කතා කරන්නම්. ඉතින් ඔයාලා මුලින්ම මෙතන ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් deposit withdraw කියන option දෙකට යන්න. ඉතින් ඊට අමතරව මම ඔයාලට මේකේ star point ගැන විස්තරයක් කරන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ star reward කියලා තියෙන තැන පෙන්නනවා ඔයාගේ star rewards ගාන. ඉතින් මෙන්න මේ star rewards වලින් ඔයාලට පුළුවන් ඔයා star rewards 5000ක් එකතු කරොත් 5000ක් ඔයාලට $20ක් ඔයාගේ account එකට ගන්න පුළුවන් XM එකට ඔයාගේ bank account එකට. ඔයා 10000ක් එකතු කරොත් ඔයාලට පුළුවන් $40ක් ගන්න ඔයාගේ XM එකට ඔයාගේ bank එකට. ඉතින් ඊළඟට ඔයා මේ total store 50000ක් තිබ්බොත් ඔයාලට පුළුවන් iPhone එකක් සඳහා අයදුම්පත් වලට ඇප්ලයි කරන්න. ඉතින් දිනුම් බැදීමකින් ඔයාලට iPhone එකක් ලැබෙනවා. ඔයාගේ මෙතන 50000ක් තිබ්බොත්, ඉතින් ලක්ෂයක් තිබ්බොත් Jetwin Shangri-La වගේ 5 star hotel එකක one night ඔයාලට ගන්න පුළුවන් full package එක BGL එක ගාන ස්පොන්සර් කරලා ඔයාලට ගන්න පුළුවන් මේ වගේ හෝටල් එකක නයිට් එක. ඉතින් ඔයිට අමතරව ඔයාගේ ලක්ෂ 10ක් තිබ්බොත්, ඔයාගේ මේ ස්ටාර්ස් ලක්ෂ 10ක් තිබ්බොත් ඔයාලට පුළුවන් තායිලන්ඩ්, මැලේසියා හෝ මාලදිවයින සඳහා ටුවර් එකක් ගන්න පුළුවන් සම්පූර්ණ BGL Capital Corporation එක කරා ස්පොන්සර්ස් විදියට. ඉතින් මෙන්න මේ ස්ටාර් පොයින්ට් එක තමයි ඔයාලට වෙබ්සයිට් එකෙන් කරනකොට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ
වෙබ්සයිට් එක යූස් කරන්න කියලා. ඉතින් මෙතනදී මම ඔයාලට මේකෙන් ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ කරගන්න විදිහත් සරල අදහසක් දෙන්නම්. ඔයාලා මේ ඩිපොසිට් කියන ටැබ් එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ BGL හරහා ඩිපොසිට් කරන්න පුළුවන් දේවල් ටික බලා ගන්න. ඔයාලට පුළුවන් XM එකට ඩිපොසිට් කරන්න, Skrill එකට ඩිපොසිට් කරන්න, Perfect Money වලට ඩිපොසිට් කරන්න, Deriv වලට ඩිපොසිට් කරන්න, ඒ වගේම USDT විදියට Binance එකට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් අපි XM එකට ඩිපොසිට් කරන පේමන්ට් එකට ගියොත් ඉතින් මේ විදිහට තමයි හැම එකක්ම ඩිපොසිට් කරන්න තියෙන්නේ. ඉතින් මම XM එක ඔයාලට පෙන්නන්නම්. ඉතින් Skrill එක නම් ඒ විදිහටම තමයි එන්නේ. ඉතින් ඊට අමතරව අපි ගත්තොත් Deriv එකට නම් ඒ විදිහට තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැමතැනම තියෙන්නේ. මම සරල අදහසක් දෙන්නම් මෙතන XM කියන එකෙන්. ඔයාලට පුළුවන් ඔයා මේ පේමන්ට් එක ඩිපොසිට් කරනවා පේමන්ට් එකක් කරන්න ඕනේ. ඒක කරන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් එකෙන්ද එහෙම නැත්නම් USDT වලින්ද කියලා බලන්න. ඉතින් ඔයා බැංක් ට්‍රාන්ස්ෆර් නම් ඔයාට මෙන්න මෙතන LKR සිලෙක්ට් කරලා ඔයා ඩිපොසිට් කරන amount එක මෙතන ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් මම $10,000ක් දැම්මා. ඊළඟට ඔයාගේ XM ID එක මෙන්න මෙතන ටයිප් කරන්න තියෙන්නේ. ටයිප් කරලා මෙතන වැටෙනවා ඔයාගේ ඩිපොසිට් වෙන amount එක. ඉතින් මෙතන තියෙනවා අර අපි කලින් කතා කරපු කලින් වීඩියෝ එකදී මම කතා කරා XM එකට ඩිපොසිට් කරනකොට මේ කොහොමද කරන්නේ, subscribe කරන්න කොහොමද කියලා. ඉතින් ඒ subscribe කරන්න, ඒ වගේම ඔයාගේ මුදල් තැන්පතුව පැය භාගයක් ඇතුළත මේකට එවන්න අනිවාර්යයෙන්ම ෆොටෝ එකක්. ඒ වගේම ඔයා එවන ස්ලිප් එකේ දිනය වෙලාව ඩිස්ක්‍රිප්ෂන් එක පැහැදිලිව අනිවාර්යෙන් පේන්න ඕන. ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාගේ XM ID එක දාලා ඔයා ඩිපොසිට් එකක් කරන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ account දෙකෙන් කැමති එකක් තෝරගෙන මෙන්න මෙතනට ඔයාගේ ස්ලිප් එක දාන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඒ විදිහටම අර ටික ඉංග්‍රීසි වලින් ස්ලිප් එක දාලා next දුන්නාට පස්සේ ඔයාගෙන් confirm කරගන්න ආන එයාලා. ඉතින් ඒක confirm නම් ඔයාගේ මෙන්න මෙතන track my order කියන තැන ඔයාගේ order එක පෙන්නනවා pending order වල, today order වල pending විදියට ඔයාට ඒක පෙන්නනවා. ඉතින් ඔයාට එතනින් බලන්න පුළුවන් ඒක pending ද එහෙම නැත්නම් ඒක කම්ප්ලීට් වෙලාද කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයා ඩිපොසිට් එකක් කරගන්න. ඉතින් විත්ඩ්‍රෝ එකක් කරනවා කතා කරොත් ඔයාට පුළුවන් ඔයාගේ XMO ඔයාට මේ හතරෙන් Deriv වලින් ඔයාට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. BGL එක කරා ඔයාගේ බැංක් එකටම, Perfect Money වලින් ඔයාට විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. ඔයාගේ බැංක් එකටම, USDT වලින් බැංක් එකටම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයා මෙන්න මෙතන තියෙන බැංක් details ටික fill කරලා තියෙන්න ඕන ඔයා මේකේ හරහා විත්ඩ්‍රෝ එකක් ගන්න නම්. ඉතින් මේක මම කියලා දෙන්නම්. ඔයා මෙන්න මෙතන උඩ තියෙනවා add bank කියලා. මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයා bank holder එකේ නම, bank එකේ නම, branch name එක, account number කියන එක දීලා save කරන්න. එතකොට ඔයාට ඒක add වෙනවා. ඊළඟට ඔයාට පුළුවන් withdraw එකක් ගන්න. ඉතින් මම උදාහරණයක් විදිහට XM එකෙන් withdraw එකක් ගන්න විදිහ පෙන්නන්නම්. ඉතින් මට bank transfer විදිහට තමයි ඕන. LKR විදිහට. ඉතින් මම $100ක් withdraw 1000ක් withdraw කරනවා. මෙන්න මේ account එක ඔයාගේ XM ID එක දාන්න. ඊළඟට අර අපි කලින් වීඩියෝ එකේ කතා කරපු screenshot එක mail එක ආවට පස්සේ තමයි ඔයා මෙන්න මේක මෙතන කරන්න ඕන. ඒ කියන්නේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මම ඔයාලට mail එකක් එනවා කියලා අන්නේ mail එක ආවට පස්සේ තමයි ඔයා මෙන්න මේ option එකට ගිහලා මෙතනින් කරන්න ඕන. ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මෙතන bank එකක් select කරන්න පුළුවන්. ඔයා අතන add කරපු නැත්නම් ඔයාලට මෙතනිනුත් add කරගන්න පුළුවන්. ඊළඟට ඔයා next දෙන්න. next දුන්නම ඔයාට එනවා අර screenshot එක upload කරන්න. ඉතින් මෙතනට ඔයා ඒක upload කරලා confirm දුන්නට පස්සේ ඒක track my order වලට යනවා. ඉතින් මෙතන today order වල පෙන්නනවා ඔයාට ඔයාගේ order එක. ඉතින් අන්න ඒ order එක complete වෙනවා ගොඩාක් ඉක්මනට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට BGL Capital Corporation එක හරහා withdraw deposit කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ trading platform කියන එකට ආවට පස්සේ මෙතන ඔයාගේ Skrill account එක, Deriv account එක, Perfect Money, USDT තියෙන දේවල් update කරලා තිබ්බම ඔයාට withdraw එකක් ගන්න ඉද්දි ටක් ගාලා ඒක select කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ option ටිකත් එක්ක මේ Star Reward program එකත් එක්ක ඔයාලට පුළුවන් මේකේ ලොකු දෙයක් කරගන්න. ඉතින් ඔයාලා withdraw කරනවට අමතරව තව ඔයාලට benefit රාශියක් තියෙන ඊට අමතරව මුදල් තෑගිත් ගන්න පුළුවන්. ඉතින් BGL එක කරා ඔයාලට withdraw කටයුතු deposit කටයුතු fast කරගන්න පුළුවන්.
ඉතින් මේ වෙබ්සයිට් එක ත්‍රෝලි වාල විද්‍රෝ ඩිපසිට් කරනවා නම් ඔයට ගොඩක් ලේසිවි. හරින. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඉතින් ඔයාලට මේ ඩිපොසිට් සහ විද්‍රෝ කරගෙන ඉද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ ස්ක්‍රීන් එකේ පෙන්වන නම්බර් එකට කෝල් එකක් දීලා අපිව දැනුවත් කරන්න. එතකොට අපේ පැත්තෙන් ඔයාලට පුළුවන් විදියට උදව්වක් ලබා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ account එක හදනකොට ඔයාලා පල්ලෙහා තියෙන link එක use කරලා තිබුණොත් ඔයාලට පුළුවන් account එකේ ඕනම ප්‍රශ්නයකට අපි truly ඒක විසඳ ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බෙමු.